සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම අද ඔයාලට ලොට් පිටින් යන ගල් වර්ග ටිකක් හඳුන්වලා දෙනවා. ඉතින් මේවා ඔයාලට ඕනනම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා කැරට් 2 1 3 2.5 පොයින්ට් ගණන් 1.5 පොයින්ට් ගණන් කැපෙන හොඳ ක්ලීන් ගල් කපා ගන්න පුළුවන් ගල් ලොට් තියෙන්නේ. ඉතින් මේ වගේ ගල් ලොට් ඔයාලට ගන්න ඕන නම් මගේ නම්බර් එක දාලා තියෙනවා. ඉතින් එයා ලොට් පිටින්ම තමයි දෙන්නේ. ඉතින් ඔයාලට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මා එක්කලා සම්බන්ධ වෙන්න. එතකොට මම ඔයාලට මේක කන්ටැක්ට් කරලා මේ ඔයාලට ඒ විදිහට ලබා දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඕන කරන ගල් ඕන විදිහට පොඩි ගල් නම් පොඩි ගල්, ලොකු ගල් නම් ලොකු ගල් ඕනම ගල් වර්ගයක් මං කියන්නේ මගෙන් ගන්න පුළුවන්. ඔයාලට විකුණන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න. මම ඒකත් එහෙම කරලා දෙන්නම්. ඒක ප්‍රශ්නකුත් නැහැ. නමුත් මම අලුතෙන් මැණික් ව්‍යාපාරයට එන කට්ටියට තමයි ඉතින් මේ ගල් වර්ග දෙන්නේ. කියන්නේ පොඩි ගණන් කැරට් ගණන් වලින් ඉස්සරහට යන කට්ටියට මේ ලොට් පිටින් අරගෙන හොඳ වැඩ කරගන්න පුළුවන් ගල් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඒ හින්දා ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්පිනල් ලොට් එකක් තියෙනවා. ඉතින් ඒ ලොට් ඕනනම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒවා නම් සෙමි ගල්. ඉතින් ඒවත් එක්කලා වැඩ කරද්දී නම් චුට්ටක් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. නමුත් ඔයාලට ඉතින් වැඩක් කරා යන්න පුළුවන් නම් ඒවත් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඕන ගලක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට ඇත්තටම ඉතින් ඉගෙන ගන්න කට්ටියට ගොඩක්ම වැදගත්. ඉතින් ගල් වර්ග හඳුනා ගන්න, ගල් මොනවද කියලා දැනගන්න. එතකොට කොහොමද ගල් වලින් වැඩ කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ සපායා කියන්නේ මේ yellow පුෂ්පරාග ලොට් එකක් තියෙනවා. ඉතින් yellow සපායා පුෂ්පරාග ඔක්කොම එක්කලා තියෙන. ඉතින් මේවා නම් මේ පුෂ්පරාග ලොට් එක මේවා පුච්චලපුවාම හොඳ පාටක් ගන්න පුළුවන් ගල් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒවත් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා හොඳ ලූ ක්ලීන් හොඳ කැපෙන ගල් සෙට් එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මාව ඕන සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම මේ සෙට් එක නම් ටිකක් ගණන්. මොකද මෙතන තියෙනවා ලූ ක්ලීන් කැපෙන හොඳ ගල් සෙට් එකක් තියෙන්නේ. මේ මෙතන තියෙනවා හොඳම ගල් සෙට් එකක් මේ තියෙන හොඳ ලූප් ක්ලීන් යන. ඉතින් ඔයාලට පුළුවන් මේ ලොට් එක උනත් සම්බන්ධ කරගෙන ඉස්සරහට වැඩේ කරන් යන්න. මොකද මෙතන ගෙවුඩ තියෙනවා, yellow තියෙනවා, ඉතින් ඕන ගල් වර්ගයක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සම්බන්ධ කරගෙන ඉස්සරහට ඔයාලගේ වැඩේ කරගෙන යන්න. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම මේ ගල් ලොට් එක දැම්මේ. ඉතින් ඇත්තටම මේ ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙනවා. ගල් ලොට් පිටින් අරගෙන ඒවා වැඩ කරලා ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. එතකොට ඒ හින්දා තමයි ඇත්තටම දැන් මේ ඉතින් මේ බලන්න කැරට් ගණන් මේ එකක කැරට් 6 පොයින්ට් ගණනක් තියෙනවා. ඉතින් කැරට් 3ක විතර හොඳ ගල් කපා ගන්න පුළුවන් ගල් තමයි මේ තියෙන්නේ. එතන කැරට් 7ක් තියෙනවා. ඉතින් ඒ වගේ ගල් ලොට් ගොඩක් මං ගාව තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක දැම්මේ ලොට් පිටින් ඔයාලා කොහොමද ඉස්සරහට කරන් යන්නේ කියලා. ඉතින් මගේ channel එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඔයාලට ගල් වර්ග හඳුනා ගන්න තියෙනවා නම් මට දාන්න. මගේ WhatsApp number එක තියෙනවා. ඉතින් ඒක හරහා මට දැනුවත් කරන්න. එතකොට හරි. ඉතින් මම අද මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඇත්තටම ඔයාලට යම් කිසි ගලක් දැනගන්න ඕන නම් මට එවන්න. ඊට පස්සේ ඕන දෙයක් මම ඔයාලට පැහැදිලිව ඒක හරියට කියලා දෙනවා. ඊට පස්සේ මම ඔයාලට ඊට පස්සේ පෙන්නනවා. يعني ඊගා වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න කියලා හිතාගෙන ඉන්නවා. සින්තටික් කොහොමද හඳුන්වා ගන්නේ කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වීඩියෝ එකත් මම මෙතනින් එහෙනම් අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්, සුබ අලුත් අවුරුද්දක් කියලා